ඔයත් රටින් එළියට ට්‍රැවල් කරන්න බලාගෙන ඉන්නවනම් හැබැයි ඒ ගැන කිසිම අයිඩියා එකක් නැත්නම් ඔයා අනිවාර්යයෙන්ම මේ සීරීස් ටික බලන්න. මම ජීවිතේ පළවෙනි වතාවට එයා බස් එක වෙන රටකට යන්නයි හදන්නේ. ඉතින් මම දන්නේ එක එක්කෙනා කියපු දේවල්, ඒ වගේම මම සෙල්ෆ් ස්ටඩි කරලා හොයාගත්ත ඩීටේල්ස් විතරයි. ඉතින් අද අපි බලමු ඒව කොච්චර ප්‍රැක්ටිකල්ද කියලා. සාමාන්‍යයෙන් ඇඩ්වයිස් කරන්නේ ඔයාගේ ෆ්ලයිට් එක තියෙන වෙලාවට වඩා පැය 3කට කලින් එයාපෝට් එකට එන්න කියලා. ඔයාගේ ෆ්ලයිට් එක තියෙන වෙලාවට විනාඩි 30කට විතර කලින් ගේට් ක්ලෝස් කරනවා. ඔයා එයා බස් එකට ගොඩ වෙද්දී ඔයාට ජාති 3ක බෑග් ගෙන යන්න පුළුවන්. එකක් හෑන්ඩ් කැරි කරන බෑග් එක, අනිත් එක කැබින් බෑගේජ් එක, චෙක්ඩ් බෑගේජ්. ඉතින් ඔයා බඩුව හොදද්දී මේ බෑග් 3ට දාන්න ඕනේ බඩු වලට ජාත්‍යන්තර නීති තියෙනවා. ආට ඒව ලේසියෙන්ම සර්ච් කරොත් හොයාගන්න පුළුවන්. ඒ වගේමයි universally prohibited items තියෙනවා. ඔය lighters, fireworks වගේ දේවල්, gas containers, chemicals and toxins, disabling device, ඒ කියන්නේ pepper spray, tear gas වගේ දේවල්, especially ඔයාට sharp objects සහ කොප්පර කොහොමවත්ම ගෙනියන්න බෑ. මට transit එකක් තිබ්බා බැංගලෝර එයාපෝට් එකෙන් ගෝවා වලට. මේ එයාපෝට් එක කොච්චර සුවිශාලයිද කියනවනම් මගේ ගම වගේ 10 ගුණයකට විතර ඇති. එතකොට තමයි මට තේරුනේ ඇයි ලංකාවට ඉන්දියන් සාගරයේ මුතු වැටේ ටියර් ඩ්‍රොප් කියන්නේ ඇයි කියලා. ඉන්දියාව කියන්නේ හෙන්න සුවිශාල රටක්. ඉතින් ආතක් පාතක් නැතුව බෙන්ගලෝර එයාපෝට් එකේ ඇවිදලා මම බොහොම අමාරුවෙන් ටර්මිනල් 2 එකට ගිහිල්ලා මගේ ෆ්ලයිට් එක තියෙන තැන හොයාගන්න. මම දැන් ඉන්නේ අලුත් රටක. මම මගේ බෑගේජ් එක ක්ලියර් කරගන්න ඕනේ. ඊට අමතරව මම මේ රටේ කස්ටම් එක through යන්න ඕනේ. ඉතින් මම ෆ්ලයිට් එක බුක් කරද්දී ෆ්ලයිට් දෙක අතර ගැප් එක ටිකක් වැඩිපුර තිබ්බා. ඉතින් මට දැන් ඕනේ තරම් වෙලා තියෙනවා. මං තීරණය කරා ඩියුටි ෆ්‍රී එක පැත්තේ ගිහිල්ලා මං ආසම දේවල් ටිකක් පර්චේස් කරන්න. මං මාර ආසයි ලිප් ග්ලොස් අඳින්න. ඉතින් මම MAC බ්‍රෑන්ඩ් එකෙන් ජීවිතේ පළවෙනි වතාවට ලිප් ග්ලොස් එකක් පර්චේස් කරනවා. ලංකාවේ මුදලින් බැලුවොත් නම් රුපියල් 8000ක් වගේ තමයි. ඔයා කැමති මොකක් හරි දෙයක් ඩියුටි ෆ්‍රී එකේ තිබිලා හම්බුනොත් ඔයාට ඒක පර්චේස් කරන්න පුළුවන් නම් ඒ වෙලෙම පර්චේස් කරන්න. මොකද ආයෙ ඔයාට ඒක කොහෙදවත් හම්බ වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මටත් ඒ වගේ දෙයක් වුණා. මම මේ දැන් යන්නේ GOI කියන ඉන්ටර්නල් එයාපෝට් එකට. ඉතින් අපිට ෆ්ලයිට් එකට ගොඩ වෙද්දිම එයා හොස්ටර්ස්ලා අනවුන්ස් කරා මේ රෙස්ට්‍රික්ටඩ් ඒරියා එකක්, ඔයාලට මේකේ ෆොටෝස්, වීඩියෝස් මුකුත් ගන්න බෑ කියලා. මං මේට ගොඩ බාපු ගමන් කරේ ඉස්සෙල්ලම හොඳ බිරියානි එකක් කාපු එක. ඇත්තට මේ මාර රසයි වගේම පෝෂන් සයිස් එකත් හරියම ලොකුයි. ඉතින් අද දවසේ මෙහෙම ඉවරනේ.